හයි කොහොමද ඔයාලට අද වීඩියෝ එක අරගෙන ආවේ 2026 A-level නංගිල මල්ලියට ඔයාලා හැමෝම කමෙන්ට්ස් දාලා තිබුණා ඔයාලට තව මාස දෙකක වගේ පොඩි කාල සීමාවක් තියෙන්නේ. ඉතින් මේ මාස දෙක ඇතුලේ කොහොමද වැඩ කරන්න ඕනි කියලා වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් මම මුලින්ම හිතුවා 2026 A-level ඔයාලට මේ මාස දෙක ඇතුළත ඔයාලා එක්සෑම් එකට හොඳට මුහුණ දෙන්න නම් ඔයාලට මම හිතන විදියට ප්‍රධානම කරුණු තුනක් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනේ. ඒ කරුණු තුන තමයි පළවෙනි දේ තමයි ඔයාලට ගොඩක්ම අමාරුයි කියලා හිතන. එහෙම නැත්නම් ඔයාලට දැනට කවර් වෙලා නැති තියරි කොටස් ටික මුලින්ම කවර් වෙලා තියෙන්න ඕන. දෙවෙනි කාරණේ තමයි ඔයාලට පාස් පේපර් තුමතරමේ පාස් පේපර් දෙපාරක් තුන් පාරක් එකම ප්‍රශ්නේ කෙරිලා තියෙන්න ඕන. අනිත් එක තමයි ඔයාලා දැනට කවර් කරගෙන තියෙන සිලබස් කොටස් ආයෙ රිවයිස් කරගන්න ඕන. මොකද සමහර තියරි කොටස් තියෙනවා ඔයාලට ගොඩක් පුළුවන් වුණාට රචනා ප්‍රශ්නයකට උත්තර ලියද්දී ඔයාලගේ ලකුණු ගිලිහෙන නිසා ඒව නැවත රිවයිස් කරගන්න ඕන ගැටලුවක් නැති වෙන්න. මෙන්න මේ තුන සම්පූර්ණ කරගන්න ඔයාලට තියෙන තව මාස දෙකක් වගේ පොඩි කාල සීමාවක්. මම අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ මාස දෙක ඇතුළත දවස් 15ක කාල සීමාවක්. ඒ කියන්නේ ඔයාලට තියෙන දවස් 60න් 15ක් අරගෙන කොහොමද ඔයාලගේ සබ්ජෙක්ට් තුනේම තියරි කොටස් හරියට නිවැරදිව ආවරණය කරගන්න කියලා. ඉතින් දැනටමත් තියරි කොටස් හරියට කවර් කරගෙන ඉන්න කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ එක බලන්න ඕනේ නැහැ. වීඩියෝ එක මම අද ගෙනාවේ තියරි කොටස් ආවරණය උනේ නැති ඔයා සබ්ජෙක්ට් තුනේම දවස් 15ක් ඇතුළත කොහොමද තියරි කවර් කරගන්නේ කියලා. ඔයාලට තියෙන දවස් 60න් දවස් 15ක් ඔයාලා වෙන් කරන්න ඕන මේ වෙනුවෙන්. ඔයාලා පොඩ්ඩක් හිතන්න දවස් 15ක් වෙන් කරා කියලා කියන්නේ ඔයාලට තියෙන සබ්ජෙක්ට් තුනට එක සබ්ජෙක්ට් එකකට ඔයාට දවස් 5ක කාල සීමාවක් ලැබෙනවා. මේ දවස් 5 ඇතුළත ඔයාගේ එක සබ්ජෙක්ට් එකක තියෙන පාඩම් ටික ඔයා කවර් කර ගන්න ඕනේ. මෙන්න මේ විදියට තමයි ප්ලෑන් එක සිද්ධ වෙන්නේ. 2026 A-level කරන නංගිල මල්ලියට මම ඊට කලින් ගොඩක් කියලා තියෙනවා. ඔයාලට තියෙන සබ්ජෙක්ට් තුනට අදාළව සිලබස් එක එහෙම නැත්නම් පාඩම් ටික වෙන වෙනම කොළවල ලියා ගන්න කියලා. එහෙම ඔයාලා දැනටමත් ලියාගෙන ඇති කියලා මම හිතනවා. ඒ කොළ තුන අරගෙන දැන් ඔයාලට කරන්න තියෙන්නේ අද ඉඳලා ඉදිරියට තියෙන දවස් 15ක් එක දවසකට එක සබ්ජෙක්ට් එක ගානේ රෙඩි වෙන එක. ඒ කියන්නේ අපි දවසකට එක සබ්ජෙක්ට් එකක තියෙන කොටස් කවර් කිරීම සිද්ධ කරනවා. මේක කරන්නේ කොහොමද කියලා මම ඔයාලට දැන් කියන්නම්. දවස් 15න් පළවෙනි දවසේ හෙට කියලා හිතන්න. ඔයාලා හෙට එක සබ්ජෙක්ට් එකක් ගන්නවා. මේ සබ්ජෙක්ට් එක ගනිද්දී ඔයාලගේ දවසේ වැඩ කරන පැය ගන්න ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා. ඒ කියන්නේ උදේවරුව සහ හවස් වරුව කියලා හිතන්නකෝ. උදේවරුව ඔයාලා පටන් ගන්න හිතන්න හෙට ජියෝග්‍රැෆි සබ්ජෙක්ට් එකෙන් පටන් ගත්ත කියලා. හෙට ඔයාලා සබ්ජෙක්ට් එක පටන් ගද්දී උදේ අර ඔයාලගේ සබ්ජෙක්ට් එකට අදාළව පාඩම් තියෙන කොලේ අරගෙන උදේ ඔයා නැගිට්ටට පස්සේ කවර් කරන්න පටන් ගන්න. ඔයාට දැනට පුළුවන් පාඩමක් ගන්න. ඒ පාඩම අරගෙන ඔයාට ඒ පාඩම රිවයිස් කරන්න විතරයි තියෙන්නේ. උදේ වරුව ඒ පාඩම හොය එහෙම නැත්නම් ඔයාට ඊට වඩා පාඩම් ගන්නක් කවර් කරගන්න පුළුවන් නම් උදේ වරුවේ පාඩම් එකක් හෝ දෙකක් කවර් කරගෙන මාක් කරගන්න මම මේ දෙක කවර් කරා කියලා. ඊට පස්සේ ඔයාලා සාමාන්‍ය දවල් 12න් පස්සේ දවල්ට කාලා එකට වගේ ආයෙ වැඩ පටන් ගද්දී ඔයා කරන්න ඕන ඔයා උදේ බලපු සබ්ජෙක්ට් එකේම ඔයාට අමාරු පාඩම් කොටසක් එහෙම නැත්නම් ඔයාට දැනට කවර් වෙලා නැති ඔයාට ගොඩක් අමාරුයි කියලා හිතන හැබැයි පාස් පේපර් වල නිරන්තරයෙන්ම ප්‍රශ්න අහන පාඩමක් අරගෙන ඒ පාඩම ඔයාට හොඳට පාඩම් වෙනකන් ඒක පාඩම් කරගන්න. මේකට ඉතින් මට ඔයාලට වෙනම ක්‍රම කියන්න බෑ. ඔයාට ගැළපෙන ක්‍රමයට අනුව කොඩින් බලලා හෝ වේවා YouTube වීඩියෝ බලලා හෝ වේවා නැත්නම් නෝට් එකක් හොඳ බලලා හෝ වේවා ඒ පාඩම මොනම ආකාරකින් හෝ ඔයා හොඳට පාඩම් කරගන්න ඕනේ. මේකෙදී මම ඔයාට අමාරු පාඩම උදේ පාඩම් කරන්න කිව්වේ නැති වෙන්න හේතුවක් තියෙනවා. මොකද උදේ අපි නැගිට ගමන් දෙයක් ආසාවෙන් කරද්දී අපිට පුළුවන් නිසා අපිට පුළුවන් පාඩමක් අපි බලද්දී නැවත රිවයිස් කරද්දී අපිට පාඩම් කරන්න ආසාවක් ඇති වෙනවා. උදේ ඔයාට පුළුවන් පාඩමක් බලපු හින්දා හවස් වරුවටත් ඔයාට පාඩම් කරන්න එක මොටිවේෂන් එකක් වෙන හින්දා තමයි මම ඔයාට කිව්වේ උදේ වරුවේ ඔයාට පුළුවන් පාඩමක් බලන්න කියලා. ඒක කොයිම වෙලාවකවත් අපතේ හැරීමක් වෙන්නේ නැහැ. ඔයාට පුළුවන් පාඩමක් නැවත රිවයිස් කරනවා කියලා කියන්නේ ඒක ඔයාගේ එක්සෑම් එකට ඒකෙන් නිරන්තරයෙන්ම ප්‍රශ්න අහලා තියෙනවා නම් ඔයාට ඒ පාඩම 100%ක් පුළුවන් වෙනවා. ඒ නිසා
ඒ පාඩම පොඩි කාලයක් අරගෙන බලන්න. ඔයාට උදේවරුේ පාඩම් එකට වඩා බලන්න පුළුවන් නම් පාඩම් 2-3ක් වුණත් කමක් නැහැ. ඔයාට පුළුවන් පාඩම් බලන්න. හවස් වරුවේ අර විදියට එකම සබ්ජෙක්ට් එකේ අමාරු පාඩමක් බලන්න. ඒ විදියට ඒ අමාරු පාඩම් බලද්දී අනිවාර්යයෙන්ම ඔයාට වැදගත්ම වෙන පොයින්ට් අනිවාර්යයෙන්ම නෝට් එකක් විදියට දාගන්න සහ ඒක පිළිවෙලකට තියලා තියන්න. මොකද ඔයාට මේ ප්ලෑන් එකේම ඉස්සරහදී පාස් පේපර් කරද්දී ඒක වැදගත් වෙන නිසා. ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා දවසකට ඒ විදියට උදේවරුව ලේසි පාඩම් ඔයාට දැනට පුළුවන් පාඩම් බලලා හවස් වරුවේ ඔයාට දැනට අමාරු පාඩම් ටික බලනවා. මෙහෙම වෙද්දී ඔයාට ස්ට්‍රෙස් එකකුත් නැහැ. ඔයාට අර දැනට පුළුවන් පාඩම් ටිකත් කවර් වෙන හින්දා ඔයාට ඒ පාඩම් ටිකත් හොඳට පුළුවන් නේ කියලා දැනෙනවනේ. නැත්නම් අමාරු පාඩම් ටික කවර් කරගෙන ඉද්දී අර පාඩම් ටික අමතක වෙලා නේ. නිසා තමයි මම ඔයාලට ඒ විදියට කිව්වේ. දැන් හෙට ගන්න සබ්ජෙක්ට් එක හෙට පාඩම් කරලා ඉවර වෙලා දැන් මේ දවස් 15ක් තියෙන්නේ. ඊළඟ දවසේ ගන්න අපි තව සබ්ජෙක්ට් එකක්. ඊට පස්සේ දවස් තව සබ්ජෙක්ට් එකක්. ඉතින් දවස් 3 ඉවර වුණාට පස්සේ ආයෙ අර මුලින් ගත්ත පාඩම තමයි 4 වෙනි දවසේ පාඩම් කරන්න ගන්නේ. මේ විදියට දවස් 15 ඉවර වෙද්දී ඔයාලා හිතන්න නම් මේ මල්ලි අඩුම ගානේ at least දවසට උදේවරු එක පාඩමයි හවස් වරු එක පාඩමයි පාඩම් කරා කියලා දවස් 15 ඇතුලේ එක සබ්ජෙක්ට් එකකට දවස් 5ක් තියෙනවා. ඒ දවස් 5 ඇතුලේ ඔයා දවසට පාඩම් දෙකක් කවර් කරා කියලා කියන්නේ දවස් 5 ඉවර වෙද්දී එක සබ්ජෙක්ට් එකක පාඩම් 10ක් පාඩම් කරලා තියෙන්නේ. ඉතින් මේක මෙහෙම නෙවෙයි උදේවරුේ සාමාන්‍ය ලේසි පාඩම් නම් ඔයාට තියෙන දැනට පුළුවන් පාඩම් නම් පාඩම් 2-3ක් කවර් වෙනවනේ. ඉතින් දවසට සාමාන්‍ය පාඩම් 3ක් විතර කවර් වෙලා තියෙනවා. එහෙම වුණා කියන්නේ මුළු සිලබස් එකක් අර දවස් 5 ඇතුළත ඔයාට කවර් කරගන්න පුළුවන්. අමාරු පාඩමුත් ඇතුළත්ව. ඒ නිසා දවස් 15ක් අද ඉඳන් දවස් 15ක් මේ විදියට ඒක අප්ලෝඩ් කරද්දී හවස වෙන නිසා හෙට ඉඳන් එක දිගට දවස් 15ක් ඒ විදියට වැඩ කරගෙන යන්න. ඊට පස්සේ ඔයාලට පාස් පේපර් සහ MCQ ටික හරියට ගොඩ දාගන්න විදිය ප්ලෑන් එක මම අරගෙන එන්නම්. සමහර අයට දවසකට එකම සබ්ජෙක්ට් එකක ඉන්න අමාරුයි. හැබැයි ඔයාලා හොඳට මතක තියාගන්න ඕන ඔයාලට තියෙන තව මාස 2ක කාලයක්. මේ මාස 2ක කාලේ ඔයාලා කොහොම හරි දෙයක් කරගත්තොත් තමයි ඔයාලට අන්තිමට හොඳ රිසල්ට් එකක් එන්නේ. ඒ නිසා අමාරුයි කම්මැලි කියලා වැඩ පැත්තකට දාන ළමයින්ට නෙමෙයි මම මේ වීඩියෝ එක ගෙනාවේ හොඳ රිසල්ට් එකක් ගන්න ඕනේ කියලා හිතන ළමයින්ට. හැබැයි ඔයාලා දැනටවත් අපේ වීඩියෝස් එහෙම බලද්දි දැකලා ඇති කමෙන්ට්ස් කොච්චර ළමයි පසුතැවෙනවද Tamanට හොඳ රිසල්ට් එකක් ගන්න බැරි වුන නිසාත් සහ තවත් සමහර ළමයි ඉන්න හොඳ රිසල්ට් එකක් අරගෙන හොඳ කෝස් එකකට යන්න පුළුවන් වුණ ළමයි. ඉතින් ඔයාලට මේ පේන වෙති කමෙන්ට්ස් එම දකිද්දී ඒ දෙගොල්ලෝ අතර තියෙන වෙනස ඒ දෙගොල්ලෝ මොන වගේ කෙනෙක් සතුටක් අත්දකිද්දී අනිත් කෙනාට දුක. ඒ නිසා ඔයා දැන් මහන්සි වුණොත් ඔයාට හොඳ රිසල්ට් එකක් සහ හොඳ කැම්පස් එකකට යන්න පුළුවන්. දැන් මේ කාලේ අමාරු එක දිගට කොහොමද එක සබ්ජෙක්ට් එකක පාඩම් 2-3ක් කවර් කරන්නේ? එහෙම කියලා හිතන්න ඔයාලට වෙලාවක් නැහැ. ඔයා වැඩ කරද්දී ඔයා ගැනම ඔයාට හොඳ කන්ෆිඩන්ට් එකක් ඇති වෙනවා. ඒ නිසා මේ දවස් 15 එක දිගට අදින්න. ඊට පස්සේ මේ දවස් 15 ඉවර වෙන්න කලින් මම ඔයාලට ඊළඟ ප්ලෑන් එක අනිවාර්යයෙන්ම අරගෙන එන්නම්. මම පාඩම් කරන්න දවස් 15 ඉවරනාට පස්සේ ඔයාලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. කොහොමද දවස් 15 දී ඔයාගේ සබ්ජෙක්ට් තුනට අදාළව සිලබස් එක කවර් කරගත්තේ කියලා. එහෙනම් හැමෝම පාඩම් කරන්න සුබ දවසක්. බයි.